මේ ගෙදර කවුරුහරි ඉන්න වෙලාවට මේ කෑම එකෙන් හදන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔයාලට කන්න කෑම නැති වෙයි. ඉක්මනින් රසට හදන්න පුළුවන් මේ බිරියානි එක හදන්න මුලින්ම චිකන් වලට ලුණු, මිරිස් කුඩු, බිරියානි මසාලා, කර්ඩ්, අමු මිරිස්, රම්ප, ඒ වගේම ස්පයිසස් ටික එකතු කරලා ජින්ජර් ගාලික් පේස්ට් ටිකෙන් ටිකක් ඒ වගේම පැදගත්තු අනියන් ටිකත් එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. මේකට කහ කුඩු, ගී ටිකුත් එකතු කරලා හොඳට මික්ස් කරලා මැරිනේට් වෙන්න තියන්න. මේ ඔක්කොම එකතු කරගත්තු වතුර එක රත් වුණාට පස්සේ බත් එක වෙලා ගන්න. මැරිනේට් වෙන චිකන් ටික වතුරවත් එකතු කරගන්න තු කුක් කරලා ගන්න අඩු ගින්දරින්. ෆ්‍රෙෂ් මිල්ක්, රෝස් එසන්ස්, වෙනිලා එසන්ස්, කලරින් ඒ වගේම දහි ටිකක් එකතු කරලා මික්ස් කරගන්න. බිරියානි එක දම් දාගමු. රයිස් ලේයර් එකයි චිකන්, මිල්ක්, අනියන්, cashew nuts, plums ඒ ඔක්කොම බැදගෙන මේ විදිහට ලේස් 4කට දාගෙන උඩින් ගී ටිකකුත් දාලා මේක විනාඩි 15ක් ආයෙ දම් දාලා ගන්න තමයි තියෙන්නේ. බිරියානි එක තවත් සැර වැඩි වෙන්න අපේ ප්‍රොඩක්ට් වලින් prawn pickle එකත් මම අරගත්තා. ඔයාලටත් ඕන මේ නම්බර් එක contact කරගන්න සම්බන්ධ ගන්නත් පුළුවන්.